Hello guys. Today is supposed to be a very busy day. I have lectures and a performance. So come along to spend the day with me. එකේ වටිනම කෑල්ල තමයි ෆිල්ම් එකක් හරියට රෙස්ටෝර් කරන්නේ කොහොමද? ඒකේ ඔරිජිනල් තත්ත්වයට අපි කොහොමද ගේන්නේ? ඊට පස්සේ අපි ඒක කොහොමද ආයි ප්‍රසන්ට් කරන්නේ? දැන් උදාහරණයකට ගත්තොත් ගැහැණු ළමයි චිත්‍රපටයේ සුමිත්‍රා පීරිස් මැතිණියගේ ගැහැණු ළමයි චිත්‍රපටයේ ප්‍රින්ට් එකක්වත් හොයාගන්න බැරි තරමට සවුත් වෙලා තිබුණා. තියෙන ප්‍රින්ට් පෙන්නන්න ඒ හොඳ මට්ටමේ තිබුණේ නැහැ. නමුත් ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් එකේ මැදිහත් වීමෙන් ප්‍රංශ රජයේ අරමුදල් අපිට ලැබිලා ප්‍රංශ තානාපති කාර්යාලයේ ඒ අයගේ උනන්දුවෙන් ඊළඟට අපේ චිත්‍රපටි ගබඩාවේ අයගේ කැපවීමෙන් ලංකාවේ තියෙන රීල්ස් ටික හොයලා දුන්නා. දිනා සුදු මොහොත නොපෙනී ඇති වෙන කරදර මතුවි නිවස සොයා නැවත Nine film industry. They don't care about monetary gains. Oh my god. නාන්න හොඳ නෑ. කෑම හදන්න හොඳ නෑ. කුස්සියක් තියන්න හොඳ නෑ. මේකේ මොනවද කියන්නේ? ටෙම්පෝස් පාවිච්චි කරාම ඌවචින් ඉන්න තියනවලු. පිස්සුද? පන්සලට යන්නේ අර කෙල්ලන්ට හැදෙන්නේ අර පී මොනවද වචනේ? පීරියඩ් කියලා වචනේ තියෙන්නේ. ඔව් ඒක හදුවම කුස්සියට යන්න හොඳ නෑලු.